ආයිබෝන් හැමෝටම අද දවසේ බිට්කොයින් මේ වන විට තියෙන ප්‍රයිස් රේන්ජ් එක වෙන්නේ 89915 වෙනි පොසිෂන් එකේ. මාකට් එක තාම සයිඩ්වේ මූව්මන්ට් එකකට යනවා කියලා තමයි මේ දත්ත අනුව අද දවසේදී පැහැදිලි වෙන්නේ. බිට්කොයින් මේ 90 ලෙවල් එක. නමුත් සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙන නිසා ප්‍රයිස් එක නැවතත් ටිකක් පහළට එනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි මාකට් එක තාම ඩිසිෂන් එකක් ගන්න තැනක ඉන්නවා කියන එක තමයි. අනිත් එක දැන් 2026 දැන් මුල් අවුරුද්දේ පළවෙනි දවස් ටිකනේ මේ යන්නේ. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා එහෙම පොඩ්ඩක් අර wait and see mood එකේ තමයි ඉන්නවා කියලා අපිට පෙන්වන්න කරන්නේ. ඒ නිසා sudden jump එකක් මේකේ කරනවට වඩා price එක consolidate වෙලා next big move එකකට prepare වෙන වගේ situation එකක් තමයි අපිට idea එකක් ගන්න වෙන්නේ. ඒකම අපි Ethereum එකේ price එක බලනවා නම් Ethereum එක අද දවසේ වෙනකටත් ඩොලර් 3000 ස්ටේබලයිස් වෙලා තිනවා කියලා බලන්න පුළුවන්. Ethereum network එකේ usage එක තාම strong, transaction ගානත් වැඩි වෙලා තිනවා. ඒ නිසා Ethereum fundamental පැත්තෙන් බැලුවම positive side එකක් තමයි අපිට පෙන්වන්න කරන්නේ. ඒකම Ethereum Bitcoin එක compare කරද්දී Ethereum එකේ healthy coin එකක් විදියට behave වෙනවා කියලා තමයි මේ අපිට කියන්න පුළුවන්. all coin ගැන කතා කරනවා නම් XRP, Doji මේ ඔක්කොම අද දවසේ සැලකිය යුතු පම්ප් එකක් වෙලා තියෙනවා. දැන් XRP හැම මේ one day සෑහෙන ලොකු මූව්මන්ට් එකක් අරගෙන තියෙනවා. මම හිතන්නේ টপ ක්‍රිප්ටෝ ලිස්ට් එකෙත් XRP උඩ පැත්තට ඇවිල්ලා තිනවා මේ අද දවසේ අප්ඩේට් එකත් එක්ක. all coin ගැන බලද්දී Bitcoin move එකත් එක්ක තමයි මේක අපිට කන්සිඩරේට් කරන්න වෙන්නේ. ඒ නිසා දැනට පොඩ්ඩක් මාකට් එකේ Bitcoin සහ Ethereum මූව්මන්ට් එකත් එක්ක තමයි අපිට අනිත් තියෙන all coins ගැනත් චෙක් කරලා බලන්න වෙන්නේ. ඒ නිසා අනිත් එක දැන් 2026 ස්ටාර්ට් වෙලා තාම අද දවසට දින 3යිනේ. පොඩ්ඩක් ඉඳලා බලලා තමයි ගන්න ඩිසිෂන්ස් අපිට ගන්න වෙන්නේ. ඒකම ඉදිරි දින කීපෙදී අපිට Bitcoin එක ඩොලර් 90000 බ්‍රේක් කරොත් අලුත් බුලිෂ් වේව් එකක් ගැන අපිට කන්සිඩරේට් කරන්න පුළුවන්. ඒ නිසා දැනට අර මං මුලින් කිව්ව විදිහට ස්ලෝව් ස්ලයිඩ් වේ එකක් විදිහට මාකට් එක යන්න පුළුවන්. ඒ සම්බන්ධව තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒක මම ජනවාරි 1 වෙනිදා වීඩියෝ එකක් කරා ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා තිබ්බ ඇඩා කොයින් එකේ ඩොලර් කොස් කරා. ඒ කියන්නේ ලෙවරේජ් එකක් කරා. ඒක මං එදා දවසේ ICP සහ UNI කියන කොයින් දෙකත් එන්ටර් වෙලා තිබුණා. ඒ දෙකේම හොඳ ප්‍රොෆිට් දෙකකින් මං ඒ දෙකෙන්ම දැන් අද වෙන විට අයින් වෙලා තියෙනවා. නැවතත් මගේ තියෙන්නේ කලින් කවුරුට මගේ වීඩියෝ බලපු කෙනෙක් ඉන්නවනම් ඒ තිබිච්ච ට්‍රේඩ් හතම තාමත් ඒ විදිහට තියෙනවා. ඇඩා එකේ ඔයගොල්ලන්ට බලා ගන්නපුවම මම වීක්ලි පෙන්නන්නම්. මගේ මං ඩොලර් කොස් කරපු රේන්ජ් එකේ ඉඳන් සැලකිය යුතු 100ට මම හිතන්නේ 30ක 20ක විතර පම්ප් එකක් උඩට ඇවිල්ලා තියෙනවා. අපි බලමු. ඒක මම පැහැදිලි කරලා තිබ්බා මගේ ගිය සතියේ සෙන්සුරාදා කරපු වීඩියෝ එකේදී මම මගේ මන්ත්ලි ඩිසෙම්බර් ඉන්කම් එක සහ ටෝටල් 2025 EA එකේ ටෝටල් ප්‍රොෆිට් එක පෙන්නනවා කියලා. ඉතින් අපි බලමු මම දෙසැම්බර් මාස කීයක්ද earn කරලා තියෙන්නේ කියලා. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා මම හොයලා තියෙනවා රුපියල් 101.46ක්. ඒක මගේ ලොස්ට් එක තියෙන්නේ ඩොලර් 1.25ක්. ටෝටල් මං ගිය මාසෙට ප්‍රොෆිට් එක අරන් තියෙනවා ඩොලර් 100.21ක්. ඒ කියන්නේ ඩොලර් 100ක මුදලක් ගිය මාසේ මං ප්‍රොෆිට් එක හැටියට අරගෙන තියෙනවා. ඒක මෙතන 1 year. මේ තියෙන අද දින සිට අද ජනවාරි 3 වෙනිදානේ. අද ජනවාරි 3 වෙනිදා අද දින සිට ගිය අවුරුද්දේ ජනවාරි 3 වෙනිදා. ඒ කියන්නේ 2025 ජනවාරි 3 වෙනිදා දක්වා අපි බලමු කීයක මුදලක්ද මං හොයලා තියෙන්නේ කියලා. ඔව් ඩොලර් 1018.4ක් මං හොයලා තියෙනවා. ඒක මගේ ලොස්ට් එක තියෙන ඩොලර් 11.58ක්. net profit එක ඩොලර් 1006ක මුදලක් අරන් තියෙනවා. ඒක මගේ ලයිෆ් ටයිම් P&L එක අඩු වෙලා තියෙනවා ඩොලර් 830කට මේ 2026 අවුරුද්දේ. මට තියෙන ටාගට් එක වශයෙන් මම තියාගෙන ඉන්නේ ඩොලර් 830ක්. මේ ගාන රිකවර් කරගන්න තමයි ඉවසීමෙන් self discipline එකක් එක්ක යන්න බලන්නේ. ඒකම මගේ වීඩියෝස් වලදී ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි මේ ෆන්ඩින් ෆී එක. ඒ කියන්නේ Binance එකෙන් දැන් මම කෝල් කරගෙන ඉන්නවනේ සෑහෙන කාලයක්.
එතකොට ෆන්ඩින් ෆී එක කැපෙන්නේ නැද්ද ගැටලුවක් නැද්ද? ඒක ගොඩක් කැපෙනවානේ හෝල් කරන් හිටියම කියලා. ඉතින් ඒකට හොඳම ආන්සර් එක තමයි මේ 1 year profit එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මං සාමාන්‍යයෙන් මාස 4කට වැඩි දැන් මගේ තියෙන ට්‍රේඩ් හතත් හෝල් කරගෙන ඉන්න එක. ඔයගලන්ට මගේ දෙසැම්බර් month එකේදීත් earning එක සහ loss එක බලා ගන්න තිබ්බා. සාමාන්‍යයෙන් අපේ ෆන්ඩින් ෆී එකත් loss එකක් හැටියටනේ යන්නේ. ඒක මෙතන මේ total loss එක. ඒ කියන්නේ මෙන්න මෙතනදී පෙන්වන්නේ ওই ෆන්ඩින් ෆී එකත් එක්ක එකතු වෙලා තමයි. යන ලෙවරේජ් එකත් අඩු නිසා අඩු මාජින් එකකිනුත් යන නිසා ලොකු ෆන්ඩින් ෆී එකක් එතනදී මට දැනෙන්න කැපෙන්නේ නැහැ ප්‍රොෆිට් එකේ එද්දී. සමන් ප්‍රොෆිට් එක විතරක් කන්සිඩරේට් කරන නිසා ෆන්ඩින් ෆී එක කොහොම කැපුණත් මට ගැටලුවක් නැහැ. මොකද මේ එන්ටර් වෙන ට්‍රේඩ් එක මං කොහොම හරි මැනේජ් කරලා රිස්ක් එකත් එක්ක බැලන්ස් කරලා මනි මැනේජ්මන්ට් එකත් එක්ක හොඳ ප්‍රොෆිට් එකත් එක්ක ගලව ගන්න නිසා මං ෆන්ඩින් ෆී එක මට එච්චර ලොකුවට දැනෙන්න කැපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගලන්ට මෙතනදී කවුරු හරි කෙනෙක්ට දැන් ওই ෆන්ඩින් ෆී එක කැපෙන ගැන හෝල් කරගෙන ඉන්නකොට Binance එකෙන් කැපෙන ෆන්ඩින් ෆී එක ගැන ගැටලුවක් තියෙන කෙනෙක්ට මෙතනදී හොඳ ආන්සර් එකක් ගන්න පුළුවන්. මගේ total profit එකයි total loss එක සහ net profit එකත් එක්ක බැලුවම පහුගිය අවුරුද්දේ. ඒකම අපි බලමු අද දවසේ දැනට මගේ රන් වෙන ට්‍රේඩ් ටික ගැන. තිබ්බ ට්‍රේඩ් 7 ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ සෑහෙන මුදලකින් අඩු වෙලා තියෙනවා. මාකට් එක අප් වෙන්න පටන් අරගෙන තියෙන නිසා මම හිතන්නේ එදා මං පළවෙනිදා කරපු වීඩියෝ එකේ ඇඩා කොයින් එක එහෙම ඩොලර් 100කට ආසන්න මුදලක් තිබ්බේ. මං ලෙවරේජ් කරෙත් ඩොලර් 111න්. දැන් මේක මේ වෙනකොට 72ට ඇවිල්ලා තියෙනවා. යුනිසාහනිය කියන කොයින්ස් දෙකෙන් මං එදා 9ක් තිබ්බේ. ඒ දෙකෙන්ම ප්‍රොෆිට් එක අරගෙන අයින් වුණා. අර කියපු කාරණාව කියන්නේ ෆන්ඩින් ෆී එක කැපෙන ගැන නම් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බැලුවම මම සාමාන්‍යයෙන් monthly සහ දැන් මේ yearlyනේ ආයි මං 2027 ජනවාරි ඔයගොල්ලන්ට මගේ year profit එක share කරන්නම්. ඒක මම monthly profit එක කොහොමද ඔයගොල්ලන්ට එන පළවෙනි සෙන්සුරාදා share කරන නිසා ඒකෙන් ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන්. දැනට මේ තියෙන ටික මේ විදිහටම හෝල් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ මේ මං ෆලෝ කරන එක මං ඇනලයිස් කරන තව කොයින්ස් 10කට ආසන්න ප්‍රමාණයක ඕපන් ඕඩර්ස් දාලා තියෙනවා. හිතනවා බිට්කොයින් 90 රේන්ජ් එකෙන් above යයි කියලා. නමුත් අර මම පර්සනලි කැමති තව ටිකක් බිට්කොයින් සහ ඉතේරියම් පහලට ඩම්ප් වෙලා අප් වෙනවා. මොකද ඒක මාකට් එකටත් ගොඩක් හෙල්ති මූව්මන්ට් එකක් වෙයි ඒ වෙනකොට. ඒ නිසා මම පොඩ්ඩක් බලනවා තව. ඇත්තටම මම බලනවා කියන්නේ මේ මම බලාපොරොත්තු වෙනවා මාකට් එක තව ඩම්ප් වෙලා අප් වෙනවා නම්. මොකද මේ තියෙන කොයින්ස් එහෙම තව ටිකක් ඩොලර් කොස් කරලා හොඳ මාජින් රේන්ජ් එකකට මට ගේන්න හැකියාව වෙනවා එහෙම වුණොත්. ඉතින් මම හැමදාම කියනවා වගේ ඉවසීමෙන් self discipline එකක් එක්ක ඔයගලන් ට්‍රේඩ් කරන්න බලන්න. මම ඔක්තෝබර් මාසේ ඉඳන් මේ ට්‍රේඩ් 7 මේ විදිහටම අල්ලගෙන ඉන්නවා. ඒක සෑහෙන ඉවසීමකින් මම කටයුතු කරන දෙයක්. මම දැන් මේ රිද්ම් එකට පුරුදු වෙලා ඉන්නේ. මට ඒ නිසා මම අර ලොකුවට මාකට් එක බලාගෙන බලනවා මම chart එක. නමුත් අර නිතරම ෆෝන් එකේ එල්ලීගෙන හෝ PC එක බලාගෙන මේ දේවල් බලාගෙන ඉන්නේ නැහැ. liquidity 0 තියාගෙන මම මේ ටික බැලන්ස් කරගෙන යනවා. ඒකම ගොඩ සාමාන්‍යයෙන් මම වීඩියෝස් TikTok එකෙත් පොඩ්ඩක් ෂෙයා කරන එක ටිකක් හොඳ ෆෑන් බේස් එකක් ඉන්නවා. කට්ටිය අහනවා කොහොමද මේක මේ බිඳුව තියලා liquidity 0 තියලා කොහොමද කරගෙන යන්නේ කියලා. ඒ ගැනත් මම ටිකක් තව වීඩියෝ දාලා ඉස්සරහට යද්දී මම ඒක ඔයගලන්ට පැහැදිලි කරන්න. cross mode එකේ අඩු leverage එකකින් තමයි යන්නේ. ඒ නිසා කියන්නේ මම මගේ මුළු wallet එකම risk කරලා stop loss එක use කරන්නේ නැතුව අඩු leverage එකකින් අඩු margin එකකින් යන නිසා තමයි මගේ liquidity 0 තියෙන්නේ. සාමාන්‍යයෙන් සැලකිය යුතු හොඳ capital එකක් මම build up කරගෙන තියෙනවා මටම. ඒ සම්බන්ධවත් මම ඉදිරියේදී ඒ අවස්ථානුකූලව ඔයගලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒකේ දේවලුත් ඔයගලන්ට ඉදිරි වීඩියෝස් වලදී share කරන්න. අද දවසේ අප්ඩේට් එක ඒක තමයි. හැම වෙලේම මම අර කියනවා වගේ ඉවසීමෙන් ඕගොල්ලන්ම self discipline එකක් හදාගෙන ඕගොල්ලන්ම ඕගොල්ලන්ගේ plan එකක් develop කරගන්න බලන්න. ඒ තියෙන plan එක පොඩි adjustment කරගන්න ගමන් ඉදිරියට යන්න බලන්න. අනිවාර්යයෙන්ම මේ crypto field එකේදී ඔයගලන්ට දෙයක් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉවසීමෙන් self discipline එකක් හදාගෙන ඔයගලන් ට්‍රේඩ් කරන්න බලන්න.